ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ 6 ශ්‍රේණිය ගණිතයේ පාඩම් මාලාවේ 18 වන පාඩම බීජීය සංකේත කියන පාඩමෙන් අපි ඔබ මුණ ගැසුණා මීට පෙරදී අපි අද සාකච්ඡා කරන්න සූදානම් වන්නේ ඔබගේ 19 වන පාඩම බීජීය ප්‍රකාශන ගොඩනැගීම සහ ආදේශනය කියන පාඩම. ඔබට මම ලබා දුන් නිබන්ධනයේ පාඩම් 3කට අදාළ විෂය කරුණු ඇතුළත් වෙලා තියෙනවා. අපි අද එයින් දෙවැනි පාඩම බීජීය ප්‍රකාශන ගොඩනැගීම සහ ආදේශනය කියන පාඩම සාකච්ඡා කරමු. අපි මුලින්ම සාකච්ඡා කරමු පුතේ බීජීය ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියලා. බලන්න බීජීය ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියලා. බීජීය ප්‍රකාශනයක් කියන්නේ බීජීය සංකේතයක් සංඛ්‍යාවක් සමග ගණිත කර්ම වලින් සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි ඒ වගේ එකකට කියනවා බීජීය ප්‍රකාශනයක් කියලා. බලන්න මම ඔබට උදාහරණයක් පෙන්නන්නම්. බීජීය සංකේතයක් තියෙනවා. මේ බීජීය සංකේතයේ ධන ලකුණෙන් සම්බන්ධ වෙලා තියෙනවා දෙකත් එක්ක. බලන්න මෙතන තියෙනවා බීජීය මොකද? ප්‍රකාශනයක්. x කියන බීජීය සංකේතයට දෙකක් එකතු කරන්න කියන එක තමයි මේකෙදි කියන්නේ නේද? හරි. ඒ නිසා බලන්න ඔබ එහෙනම් මේ නිබන්ධනය මොකද්ද කියලා තියෙන්නේ කියලා. බීජීය සංකේත හා සංඛ්‍යා යොදා ගනිමින් ගණිත කර්ම සම්බන්ධ කරමින් සකස් කර ගන්නා බීජීය ප්‍රකාශනයක් සකස් කර ගන්නා ප්‍රකාශන බීජීය ප්‍රකාශන ලෙස හැඳින්වෙනවා නේද? පැහැදිලි නේද? අපි තව එකක් ලියමු බලන්න. y කියන බීජීය ප්‍රකාශනයෙන් අපි දෙකක් අඩු කරනවා. එහෙම නැත්නම් අපි තුනක් ගමු. තුනක් අඩු කරනවා. මේ තියෙන්නේ මොකද්ද? y අඩු කිරීම 3. මේකත් මොකද්ද? බීජීය ප්‍රකාශනයක්. ඊළඟට අපි තව එකක් ගමු ඕනනම් a බෙදීම 2. ඔය තියෙන්නේ මොකද්ද පුතේ? බීජීය ප්‍රකාශනයක්. හරි. බලන්න නිදසුනාංක 1. බීජීය ප්‍රකාශනයක් අපි ගොඩනගා ගන්න හදන්නේ නිදසුනාංක 1 බලන්න. මල්ලිගේ දැන් වයස අවුරුදු x වේ. අන්න බලන්න අපි නොදන්නා පදයක් නේද? අඥාතයක්. මේ අඥාතය නියතයක් හැබැයි. මල්ලිගේ වයස දැන් වයස කිව්වට අපි වයස දන්නේ නැති වුණාට ඒක එක එක ගණන් වෙන්න පුළුවන්ද? බෑ. මේක නියතයක්. ඒ වගේම මේක මොකද? අඥාතයක් නේද? අඥාතයක්. තව අවුරුදු 5කින් මල්ලිගේ වයස. එහෙනම් මොකද්ද මේ කියන්නේ? බලන්න. මල්ලිගේ දැන් වයස x නම් තව අවුරුදු 5කින් මල්ලිගේ වයස වෙන්නේ මොකද්ද? x ට එකතු කරන්න ඕනි 5ක් නේද? x එකතු කිරීම 5 තමයි මල්ලිගේ දැන් වයස. බලන්න ඊළඟට දෙවෙනි උදාහරණය. මල්ලක ඇති අඹ ගෙඩි ගණන y වේ. ඉන් 7ක් විකුණූ පසු ඉතිරි අඹ ගෙඩි ගණන මොකක්ද එහෙනම් වෙන්න ඕනි? මල්ලේ අඹ ගෙඩි y ප්‍රමාණයක් තියෙනවා. මේකෙන් 7ක් විකුණනවා කියන්නේ මල්ලෙන් අඹ ගෙඩි 7ක් අඩු වෙනවා. එතකොට ඉතිරි ප්‍රමාණය පෙන්වන බීජීය ප්‍රකාශනය මොකද්ද? y අඩු කිරීම 7 කියන බීජීය ප්‍රකාශනය නේද? හරි. බලන්න 19ක අභ්‍යාස තියෙන්නේ ඔබට දැන්. ඔබට මෙතනින් එහාට අභ්‍යාස කිහිපයක් තියෙනවා. ඔබට මේ අභ්‍යාස ටික කරන්න පුළුවන් පුතේ. ඉතින් හොඳින් මේ අභ්‍යාස කියවලා ඉවරලා නිවැරදිව අභ්‍යාස කරලා. ඔබට පුළුවන් මේ අභ්‍යාස වල ෆොටෝ එකක් ගහලා නේද? අපේ WhatsApp group එකට දාන්න. එතකොට මම ඔබට මේ අභ්‍යාස හරිද වැරදිද කියලා බලලා දෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී මේ අභ්‍යාස සාකච්ඡා කරනවා. ඊළඟට යමු අපි ඊළඟ කොටසට. ආදේශ කිරීම. බලන්න මේ බීජීය ප්‍රකාශනයක අපි නොදන්නා පදයක් තියෙනවා. නේද? බීජීය සංකේතයක් තියෙනවා. අපි මෙන්න මේකට යම්කිසි අගයක් ආදේශ කිරීම තමයි මේ අර්ථදී සාකච්ඡා කරන්නේ. නිදසුන x සමානයි 2 වන විට බලන්න බීජීය සංකේතයක් තියෙනවා. එහෙම නැත්නම් අඥාතයක් තියෙනවා x කියලා. ඒකේ අගය අපිට දීලා තියෙනවා කීයද? 2යි කියලා. හරි. අපිට දීලා තියෙනවා x සමානයි 2 වන විට නේද? x සමානයි 2 වන විට x ධන 6 අගය හොයන්න කියලා. x ධන කීයේ අගයද පුතේ? 6 අගය හොයන්න කියලා. ඉතින් අපි මේ x සඳහා දීලා තියෙන අගය නේද? 2 කියන එක මෙතනට ආදේශ කරනවා. x කියන්නේ කීයද? 2යි. 2 ධන 6 උත්තරේ කීයද පුතේ? 8යි. අපි මේ විදිහට පියවරෙන් පියවරට පහළට මේ වගේ ගණන් හදන්න පුරුදු වෙන්න ඕනි. නැත්නම් අපි මේ ඉස්සරහට මේ ගණන් හදන්නේ නැහැ. හරි බලන්න ඊළඟ එක. x ඍණ 1. x ඍණ 1. එහෙම නැත්නම් x අඩු කිරීම 1. x වල අගය 2යි. 2 අඩු කිරීම 1. කීයද පුතේ උත්තරේ? 1යි නේද? 1යි. බලන්න ඊළඟ එක උදාහරණය තුන්වෙනි එක. 6 ධන x. 6 එකතු කිරීම x. 6 එකතු කිරීම x වලගේ කීයද? 2යි. 6යි 2යි කීයද පුතේ? 8යි නේද? උදාහරණ 3ක් අපි සාකච්ඡා කරා නේද? හරි. ඊළඟට අපි දෙවෙනි උදාහරණයට යමු. මේකේ තියෙන
ඒ වලගේ දීලා තියෙනවා අපිට කීයද? a සමානයි 5යි කියලා. හරි. a සමානයි 5 වන විට a සමානයි 5 වන විට 5 ධන 5 5 ධන 5 නේද? මෙතන a ධන 5 වෙන්න ඕනේ නේද පුතේ? මේක නිවැරදි කරගන්න. a ධන 5 අගය තමයි ඔබ හොයන්න ඕනි. a ධන 5 අගය. එතකොට a වලගේ 5යි 5 ධන 5 සමානයි කියන පුතේ 10යි. 10යි. හරි. 25 අඩු කිරීම a. 25 අඩු කිරීම a. a වලගේ කීයද? අපි මෙතන දාමු නේද? අඩු කිරීම a වලගේ 5යි. 25න් 5ක් අඩු කරාම කීයද? 20යි. 20යි. හරි. 6 ධන a. 6 ධන a තුන්වෙනි එක නේද? a වලගේ 5යි නම් අපි ඒකටත් 5ම තමයි ආදේශ කරන්නේ. 6යි 5යි කියද පුතේ? 11යි නේද? 6යි 5යි 11යි. හරි. ඊළඟට 19 2 අභ්‍යාස. 19 2 අභ්‍යාස. අභ්‍යාස තියෙනවා පුතේ 3යි. ඔව් අභ්‍යාස 5ක් එහිදිත් තියෙනවා. ඊටාම කෙටි පාඩමක් විදිහට තමයි මේ පාඩම තියෙන්නේ. නමුත් ඊටාමත්ම වැදගත් පාඩමක්. ඉදිරියේදී ඔබ 7 8 9 10 වසර 11 වසරට යනකොට මේ පාඩම ඔබට ඊටාමත් හොඳින් අවබෝධ වෙලා තිබුණොත් ඊටාම හොඳින් ඔබට ඒ පන්තිවලදීත් මේ පාඩමට මුහුණ දෙන්න පුළුවන්. එම නිසා ඊටා හොඳින් මේ අභ්‍යාස ටික කරලා අභ්‍යාස ටික කරන්න. අපි මේකේ ඉතුරු වීඩියෝයින් ඉදිරියේදී හමු වෙමු. ඔබට සුබ දවසක්.